සුව දෙවියට අත්වැලක්. අඟහරුවාදා සුවසිත. ආයුබෝවන් සුබ මධ්‍යාහනයක් ඔබට අඟහරුවාදා දවසේ අදත් අපි ඔබ හමු වෙනවා සුවසිත සමගින්. අද අපි සාකච්ඡා කරන්නේ කායික සුවය සවිමත් කරන මානසික සුවය පිළිබඳවයි. මේ සාකච්ඡාවට අප බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය විශේෂඥ මල්ෂාද සිල්වා මහත්මියට. අප ඔබතුමියව අඟහරුවාදා සුවසිතට බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා වෛද්‍යතුමියනි. ආයුබෝවන්. ලෞකික සැප සම්පත් ලබන්නටත් ලෝකෝත්තර නිවන් මඟ පූර්ණේ කරගන්නටත් අපේ මනස මානසික ඒකාග්‍රතාවය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි එදිනෙදා අපගේ වැඩ කටයුතු සිදු කරන විටත් ශාරීරික සුවතාවයේ පවත්වා ගැනීමටත් මේ මානසික සුවය අත්‍යවශ්‍යම කාරණයක් වෙනවා. ඔබතුමිය බොහෝ අත්දැකීම් ඇති වෛද්‍යතුමියක් විදිහට දැන් වර්තමානයේ මේ අපි කායික සුවය සවිමත් කරන්නට අපේ මානසික සුවය කොහොමද වැදගත් වෙන්නේ කියලා සාකච්ඡා කිරීමේදී විශේෂයෙන්ම දැන් මේ කාලවකවානුව වෙන විට අපිට අත්දකින්නට අහන්නට ලැබෙන්නේ මොන විදිහේ මේ මානසික ආබාධ තත්ත්වයන්ද කියලා අපි සාකච්ඡා කරමු නේද මුලින්ම. ඔව් බොහොම වැදගත් කාරණාවක්. මොකද මේ මාතෘකාව ගොඩක් අය කතා කරන්න ටිකක් අකමැති. ඒක අපි කියන පොඩි ස්ටිග්මා එකක්. එහෙම නැත්නම් සමාජයේ කොන්වීමක් තියෙන මාතෘකාවක් හින්දා කෙනෙක්ට ප්‍රශ්නයක් තිබුණත් විවෘතව මේ ගැන කෙනෙක්ගෙන් අහන්න පෙළඹෙන්නේ නැහැ. ඒ හින්දා අපි ඒකෙම පටන් ගමු. මම එතනට ප්‍රවේශයක් විදිහට මෙන්න මේ දේ කියන්නම්. දැන් මනස කිව්වම ගොඩක් අය හිතනවා වෙනම එකක්. ශරීරය වෙනම එකක් කියලා. හැබැයි මේ මනස කොහෙද තියෙන්නේ? අපේ ශරීරය. ඇත්තටම මනස කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවෙන දෙයක්නේ. එතකොට මේ මනසයි ශරීරය පුදුම විදිහට ඒකාබද්ධ වීමක් තියෙනවා. මම හිතන්නේ ඔබතුමියගේ මාතෘකාව බොහොම ලස්සනයි. මම ඒකට කැමතියි. මොකද මේක දෙපැත්තටම සම්බන්ධයි. ශරීරයේ යම් දෙයක් වෙනවද? ඒක විපර්යාසයක් වෙන්න පුළුවන්, හොඳ දෙයක් වෙන්න පුළුවන්. ඒක කෙලින්ම මනසට බලපානවා. අනිත් අතට මනසේ යම් කිසි ගැටලුවක් වෙනවද එය කෙලින්ම ශරීරයට බලපානවා. මම උදාහරණයක් කියන්න. බොහොම පොදු අපිට ගොඩක් සමීප උදාහරණයක් තමයි දියවැඩියාව. විෂාදය කියන්නේ අපි ගොඩක් අය දන්නවා ડિප්‍රෙෂන් කිව්වම හැමෝම වගේ අහලා තියෙනවා. මේ ડિප්‍රෙෂන් සහ විෂාදය අතර ડિප්‍රෙෂන් සහ දියවැඩියාව අතර සම්බන්ධය. දියවැඩියාව තියෙන අයගේ ගොඩක් වෙලාවට සීනි පාලනය අඩු අයගේ. අපි හොඳට බෙහෙත් බීලා ආහාර වලින් පාලනය වෙන අය ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වගේ අයගේ ડિප්‍රෙෂන් වලට තියෙන රිස්ක් එක එහෙම නැත්නම් අවදානම වැඩි. ඒක පර්යේෂණ වලින්ම තහවුරු කරලා තියෙනවා. ඒකේ අනිත් පැත්ත තමයි ડિප්‍රෙෂන් තියෙන අය ප්‍රතිකාර නොගෙන පාලනය නොකළ අය ගැන මම මේ කියන්නේ. ඒගොල්ලන්ට දියවැඩියාව එහෙම නැත්නම් ශරීරයේ සීනි මට්ටම ඉහළ යාමට තියෙන රිස්ක් එක අවදානම වැඩි. බලන්න කොයිතරම් කෙලින්ම සම්බන්ධයක්ද මේක කියලා. මේ විදිහට විවිධාකාර සම්බන්ධතා තියෙනවා. ඊට අමතරව මානසික ගැටලු තව විදිහකට ශරීරයට බලපාන. මං කිව්වේ කෙලින්ම හෝමෝන මට්ටමින් එන විදිහනේ. තව විදියක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මානසික ගැටලුවක ඉන්න කෙනෙක් ශරීරයේ සෞඛ්‍ය ගැන හිතනවාද? නැත්නම් එයාගේ ක්‍රියාකලාපය නිසා ශරීර සෞඛ්‍යයට බලපාන්න පුළුවන්. ගැටලුවක ඉන්න කෙනෙක්ගේ ආහාර රටාව, නරක දේවල් පාවිච්චි කරන මත්ද්‍රව්‍ය, දුම්වැටි පාවිච්චි කිරීම වෙන්න පුළුවන් ඒ ගැටලුව තුල. ඒ වගේම වෙනදට කරන් ගිය ශරීර සුවතා දේවල්, විශේෂයෙන්ම ව්‍යායාම. මම ගොඩක්ම මේ කියන්න කැමති දෙයක් ව්‍යායාම. මෙන්න මේවා රටාවල් බිඳ වැටෙනවා. ඒවා අතපසු වෙනවා. ඒවා අමතක වෙනවා. එතකොට ශරීරය ලෙඩ වෙනවා. ඒ වගේම ව්‍යායාම කරන කෙනෙක් ශරීරය බලා ගන්නවා නම් ව්‍යායාම කරලා ඒ වගේ අයට ડિප්‍රෙෂන් හැදෙන්න තියෙන රිස්ක් එක අවදානම ගොඩක් අඩුයි කියලා නිර්දේශ මේ රිසර්ච් එහෙම නැත්නම් පර්යේෂණ වලින් පෙන්නලා තියෙනවා. ඇත්තටම කියනවා නම් දැන් අලුත්ම වෛද්‍ය නිර්දේශ මත කියන්නේ ડિප්‍රෙෂන් වල මූලිකම කියන්නේ අඩු සුළු ડિප්‍රෙෂන් තත්ත්ව කියන්නේ වෛද්‍යවරයෙක් ගාවට එන්න ඕනේ නැති මට්ටමේදී එක්සර්සයිස් හොඳට කරනවා නම් නිතිපතා තමුන්ගේ ව්‍යායාම රටාව පවත්වාගෙන යනවා නම් සමහර වෙලාවට ડિප්‍රෙෂන් වලට බෙහෙත් අවශ්‍යත් නැහැ. ඒ තරම් ලොකු මානසික වාසියක් එක්සර්සයිසින් වල තියෙනවා. දැන් ඔබතුමිය ඇහුවේ මානසික රෝග ගැන. මම රෝග ගැන කතා කරේ ડિප්‍රෙෂන් එක. ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද කියන එක. මොකද මම කැමති ડિප්‍රෙෂන් ගැන කතා කරන්න. මොකද ડિප්‍රෙෂන් හරිම සුලභයි.
විශේෂයෙන්ම මං හිතන්නේ කාන්තාව ගැන කතා කරොත් ડિප්‍රෙෂන් වලට තියෙන රිස්ක් එක පිරිමියාට තියෙන ඒ අවදානමටත් වඩා වැඩි. ඒකට මං හිතන්නේ බයොලොජිකල් එහෙම නැත්නම් අපේ ශරීරයේ හෝමෝන වගේ සාධක බලපානවා කාන්තාවකට. ඩිප්‍රෙෂන් වලදී ප්‍රධාන ලක්ෂණ 3ක් ගැන අපි කතා කරනවා. අධික දුක ගතිය. හේතුවක් රහිතව දුක හිතෙනවා. බැලු බැලමට වෙන ප්‍රශ්න තියෙන අයට ડિප්‍රෙෂන් නෝ සමහර වෙලාවට බැලු බැලමට මට රෝගීන් ඇවිල්ලා ඕන තරම් කියනවා අනේ ડોක්ටර් මට හිතා ගන්න බෑ. මගේ මහත්තයත් හොඳයි. මගේ දරුවෝ ටිකත් හොඳයි. මට දුක හිතෙනවා. ඇයි ડોක්ටර් එහෙම වෙන්නේ? මෙන්න ડિප්‍රෙෂන්. හරි. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා ශරීර සෞඛ්‍ය පිරිහෙනවා. මේ ශරීර ශක්තිය පිරිහෙනවා. හරීම මහන්සි. උදේට නැගිටින්නෙත් හරි ලොකු වැඩක් කරලා මහන්සියකින් වගේ. සාමාන්‍යයෙන් හොඳ නිින්දක් ලැබුවම අපිට ප්‍රබෝධයක් ලැබෙනවා. නමුත් ડિප්‍රෙෂන් වල මධ්‍යස්ථ තීව්‍ර අවස්ථාව පැත්තට යනකොට උදේට නැගිටින්නත් අමාරුයි. කියනවා නැගිටින්න ඕන හින්දා ළමයිව ඉස්කෝලේ යවන්න ඕන හින්දා මාව ඇදගෙන වගේ මම නැගිට ගන්නවා. ඒ වගේම තුන්වෙනි කාරණාව වෙනදා සතුටු වෙච්ච කාරණාවලදී සතුටු වීමට නොහැකිකම. එතකොට වෙනදා පොත් කියවපු කෙනෙක් වෙන්න පුළුවන්, සින්දු අහපු කෙනෙක් වෙන්න පුළුවන්, අනිත් අයත් එක්ක කතා බහ කළා. සමාජශීලී මිනිස්සු හරි කැමති සමාජ සම්බන්ධතා පවත්වගෙන යන. දැන් එයා ඒ දේවල් කරන්නේ නැතුව නවත්තන්න ගන්නවා. මිනිස්සු එක්ක කතා කරන එක අඩු කරනවා. මොකද එයාට ඒවෙන් සතුටක් නැහැ. ඒ වගේම තව ගොඩක් කාරණා තියෙනවා. නිින්ද යන්නේ, කන්න අමාරුයි, සමහරු කනවා වැඩි වෙනවා, අනාගතය ගැන අනිශ්චිත බවක් එනවා, අනාගතය අඳුරුයි වගේ කිසිම ගෝල් එකක් නැත, අරමුණු නැහැ, අතීතය හරිම අඳුරුයි, වරදකාරී හැඟීම් තියෙනවා. ওই වගේ ගොඩාක් ලක්ෂණ තියෙනවා. මේවයි හැම ලක්ෂණෙම හැමෝටම නැහැ. හැබැයි මේ ලක්ෂණ වලින් කිහිපයක් හෝ තමුන්ට ගැටලුවක් වෙන මට්ටමකට තියෙනවා නම් මං හිතන්නේ ඔබගේ ළඟම ඉන්න වෛද්‍යවරයා එක්ක සාකච්ඡා කරන එක වැදගත්. මෙහිදී ඕනෑම රජයේ රෝහලක OPD එකකට ගියොත් ඒ වෛද්‍යවරු, ඒ කියන්නේ මානසික වෛද්‍යවරු නෙමෙයි, නමුත් ඔවුන් පුහුණුව ලැබලා තියෙන මූලික අවස්ථාවේ ડિප්‍රෙෂන් තත්ත්වයක් හඳුනාගෙන ප්‍රතිකාර කරන්න උනත්. සමහර වෙලාවට ඔබ යොමු කිරීමක් කරන්න පුළුවන් ටිකක් තීව්‍ර අවස්ථාවක, නැත්නම් OPD එක මට්ටමෙන් වුණත් ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ විඳවමින් කල් ගත කරනවට වඩා ඉක්මන් කළා කතා බහ කළා සමහරට ප්‍රශ්නයක් නැති වෙන්නත් පුළුවන්. මේක ප්‍රශ්නයක්ද කියන එක හඳුනගන්න වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරන එක හොඳයි කියලා තමයි මට හිතෙන්නේ ඩිප්‍රෙෂන් සම්බන්ධව. ඔබතුමිය සඳහන් කළ මේ විෂාදය කියන කාරණේදී අපිට හිතෙන්නට පුළුවන් දැන් අපි මේකට මේ විදිහට ප්‍රතිකාර ගන්න අවශ්‍යද? මානසික වෛද්‍යතුමියක් වෛද්‍යවරයෙක් හමු වෙන්නට අත්‍යවශ්‍යද? ඇත්තටම සමහර විට Tamante එක හිතෙන්නෙත් නැති වෙන්නත් පුළුවන් නේද වෛද්‍යතුමියනේ? ඔව්. ඇත්තටම මානසික රෝගවල තියෙන ගැටලුවත් ඒක තමයි සුජාතා. මොකද මනසනේ ලෙඩ වෙන්නේ. අපි තේරුම් ගන්නෙත් මනසෙන්නේ. ඒතර මට ගැටලුවක් තියෙන. දැන් කකුලේ තුවාලයක් තියෙනවා නම් ඒ මනුස්සයාට මනසෙන් ඒක තේරුම් ගන්න බුණා. ඕ කකුලේ තුවාලයක් තියෙනවා මම මේකට බෙහෙත් දා ගන්න ඕන කියලා. හැබැයි මනසම නම් ලෙඩ වෙලා තියෙන්නේ. ඒ මනසෙන්ම තේරුම් ගන්න එක ඒ ක්‍රියාවලිය තඩපන වෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට මානසික රෝග තියෙන අය එක හේතුවක්. එක හේතුවක් ඉදිරිපත් නොවෙන්නේ තමුන්ට ප්‍රශ්න තියෙන බව ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. එතකොට එතනදී තමයි ප්‍රජාව. ඊටත් කලින් ගත්තොත් පවුල. මං හිතන්නේ අපේ පවුල ඇතුලේ ප්‍රශ්න තියෙන අය ඉන්නවද? මේ කෙනා වෙනදට ගොඩක් වෙලාවට ලේසිම ක්‍රමයක් තමයි වෙනදට වඩා වෙනස්ද? වෙනදට වඩා නිින්ද වෙනස් වෙලාද? තරහ යනවා වැඩිද? නුරුස්සනා ගතිය තියෙනවද? මත්පැන් වෙනදට වඩා ගන්නවද මෙයා? අන්න එතනදී පොඩ්ඩක් නැවතිලා අහන්න ඕනේ ඔයා ඕකේද? ඔයාට මේ දවස්වල ප්‍රශ්නයක්ද? අපි කතා කරමු. හරි. සමහර වෙලාවට පවුල ඇතුලේ ওই ප්‍රශ්නේ අහන්න අමාරුයි. පොඩි අවුලක් තියෙනවා. එන්නේ ඒ බාධකේ පොඩ්ඩක් බිඳගමු. දැන් අපි අලුත් අවුරුද්දකට ඇවිල්ලා තින්නේ. ඉස්සෙල්ලාම තමුන්ගේ වටේ බලන්න. තමුන් දිහා බලන්න. ඊට පස්සේ තමුන්ගේ වටේ බලන්න. ඊගාවට මං කියන්න කැමතියි ආයතන තුල, රැකියා ස්ථානවල. ගොඩක් වෙලාවට අපි එදිනදා වැඩ ටික ඔහේ කරගෙන යනවා. අපි ආත්මාර්ථකාමී නිසා නෙමෙයි. නමුත් වැඩි සංවේදී මදිදෝ කියලා හිතෙනවා තමුන් එකට වැඩ කරන අයගේ යම් වෙනස් වීම සම්බන්ධව. මෙන්න මේ දේවල් ඕපන්ලි කියන්නේ විවෘතව කතා කරන එක අපි කල්චර් එකක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ සංස්කෘතිය තුලට දැන් මේ මම දකින ප්‍රශ්න තමයි ආසියානු සංස්කෘතිය තුල මේ මානසික දේවල්, සයිකොලොජිකල් දේවල් ගැන මිනිස්සු එච්චර කතා කරන්න, විවෘතව කතා කරන්න අකමැති. දැන් මම පිටරටක බටහිර රටකත් රැකියාව කරා. එහෙදි කෙලින්ම එන්නේ
ලෙඩා තමයි හැමතිස්සම කියනවා නෙමෙයි එහෙම එන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් මෙහෙට වඩා ඉදිරිපත් වෙන වැඩි ડોක්ටර් මට මේ දවස්වල දේවල් එන්ජොයි කරන්න බෑ. මට වෙනදට වගේ සතුටු වෙන්න බෑ කියන එක ඒ මිනිස්සයා ඇවිල්ලා කියනවා. මෙහෙදී ඒකයි වැදගත් අපි වටේ ඉන්න අය වෙනස් වෙනකොට ඒ නිරෝගී පුද්ගලයා ඒක හඳුනගෙන විමසලා විමසීමෙන් විතරක් නතර වෙන්න එපා. ඒ අවශ්‍ය යොමු කිරීම වැදගත්. ඔබ රැඳී සිටින්නේ අඟහරුවාදා සුවසෙත සමගින් අද අපි සාකච්ඡා කරන්නේ කායික සුවය සවිමත් කරන අපේ මානසික සුවය පිළිබඳවයි. සුව දෙවියට අත්වැලක්. අඟහරුවාදා සුවසිත සෑම අඟහරුවාදා දිනකම පස්වරු 1:30 සිට 2 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් අඟහරුවාදා සුවසිත. ඔබ නැවතත් අඟහරුවාදා සුවසෙත සමගින් අද අපේ සාකච්ඡාවට එකතු වී සිටින්නේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය විශේෂඥ මල්ෂාද සිල්වා මහත්මියයි. අප ඔබතුමීගෙන් දැනගන්නට කැමතියි දැන් අපි මේ සමාජයේ දැන් මේ අපි පවතින මේ එදිනෙදා චර්යා රටාවන් ගොඩක් වෙනස් වෙලා තිබෙනවනේ. එතකොට දැන් අපේ මේ මානසික තත්ත්වයේ පවතින මේ ඒකාග්‍රතාවය නැති වෙන්නටත් පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ වර්තමාන කාලයේදී තවත් මොන විදිහේ මානසික ආබාධ තත්ත්වයන්ද අපේ මේ ප්‍රජාවට ඇති වෙලා තිබෙන්නේ ඒ පිළිබඳව කොහොමද ඔබතුමිය අත්දැකීම් බෙදා හදාගන්නේ? අපි විෂාදය ගැන කතා කරා. මං හිතන්නේ ඊගාවට මට ටිකක් බහුලවම හම්බෙන එකක් තමයි anxiety disorders කියලා අපි මනෝවිද්‍යාත්මකව කියනවා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් සාංකා තත්වයන් කියන එක. මේක පැහැදිලි කිරීමක් කළොත් මේ තත්වයන් තියෙන පුද්ගලයන්ගේ අනියත බියක් තියෙනවා. දේවල් සම්බන්ධව. ඒක දේ මොකද්ද කියන එක වෙනස් වෙනවා ඒ සංකා රෝගයේ හැටි ස්වභාවය අනුව. බොහොම බහුල තත්වයක් ගත්තොත් අපි කියනවා generalized anxiety disorder. එහෙම නැත්නම් පොදුවේ සියලුම දේවල් ගැන තියෙන සංකා තත්වය කියලා. මේ අය ගොඩක් වෙලාවට ලොකු ආතතියකින් එහෙම නැත්නම් අපි කියනවා ටෙන්ෂන් එකකින් ඉන්නේ හැමතිස්සෙම. එළියේ පොඩි වෙනසක් හරි ප්‍රශ්නයක් හරි වෙච්ච ගමන් ඒගොල්ලෝ බය වෙලා වෙන්න පුළුවන් නරකම දේ හිතනවා. දැන් උදාහරණයක් විදිහට ගෙදර සැමියා රැකියාවට ගිහිල්ලා දැන් එන්න පරක්කු වෙලා. බිරිඳට මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් බිරිඳ හිතන්නේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඇති. මොකක් හරි ලොකු ගැටලුවක් තමයි හිතන සමහර වෙලාවට මේ බස් එක පරක්කු වෙලා. ඒ වගේ වෙන්න පුළුවන් නරකම දේ හිතලා ඒකට බය වෙලා ඒකට අවශ්‍ය දේවල් කරනවා. ඊට පස්සේ පොලිසියට කතා කරනවා. දැන් මහත්යව ටික වෙලාවකට සම්බන්ධ කරගන්න බැයි නම් යාළුවෝ 4-5 දෙනෙක්ට කෝල් කරනවා. අර ඒ වගේ ගොඩක් තියෙන ප්‍රශ්නෙට වඩා ගොඩක් එහා ගිය ක්‍රියාමාර්ග ගන්නවා. මේ වගේ අය ගොඩක් වෙලාවට හැමතිස්සෙම ආතතියෙන් ඉන්නේ. ඒ කියන්නේ බැලුවොත් මූණෙත් තියෙන්නේ හරි අර රිලැක්ස් මූණක් නෙමෙයි. හැමතිස්සෙම මොකක්දෝ ප්‍රශ්නක ඉන්නවා වගේ තිගැම්මකින් වගේ පේනවා. පොඩි සද්දයක් ඇහුණත් තිගැස්සෙනවා. කලබලයි. සංසුන් නැහැ. මේ වගේ තත්ත්ව අපි කියන generalized anxiety disorders කියලා. එතනින් එහාට ගියාම විශේෂ අවස්ථාවලට බය අය ඉන්නවා. අපි කියනවා phobias කියලා. ඒ කියන්නේ මේවා ගොඩක් වෙලාවට අපි දකින්නේ කුඩා දරුවන්ගේ. කළුවරට බයයි, අකුණු වලට බයයි. හැබැයි මේවා අපි රෝග විදිහටම සලකන්නේ නැහැ. මොකද මේ දරුවන්ගේ ඩිවලොප්මන්ට් ස්ටේජ් එකේ වර්ධන අවදිවල සාමාන්‍යයෙන් වෙන දේවල්. මේක ටිකක් එහාට ගිහිල්ලා තව වැඩි මුහුකුරා ගියාට පස්සෙත් දිගට තියෙනවා නම් තමුන්ගේ ජීවිතයට බාධාවක්, රැකියාවට, ගෘහස්ත ජීවිතයට බාධාවක් වෙන මට්ටමට තියෙනවා නම් ප්‍රතිකාර අවශ්‍යයි. නමුත් දරුවෙක්ගේ මේ වගේ තියෙනවා ගොඩක් වෙලාවට වයසත් එක්ක හරියනවා. ඊට පස්සේ තව ඉන්නවා මේක නම් ගොඩාම සුලභ නැහැ. හැබැයි කාන්තාවන්ට ටිකක් බහුලයි. ඇගරොෆෝබියා කියලා අපි කියනවා. ඒගොල්ලන්ට මේ ගෙදරින් පිට විවෘත ස්ථානවලට ගියාම ගොඩක් වෙලාවට පොදු ස්ථාන තියෙන්නේ. පොළ වෙන්න පුළුවන්, බස් රථය වෙන්න පුළුවන්, බණ ශාලාව වෙන්න පුළුවන්. ඒ වගේ තැන්වලට ගියාම ඒගොල්ලන්ට හරි බයයි. ඒගොල්ලන්ට සිහි නැති වෙයි, මොකක් හරි ප්‍රශ්නයක් වෙයි, හදිස්සියට එළියට දුවා ගන්න බැරි වෙයි කියලා. ඒ වගේ තැන්වල කාලයක් රැඳී සිටින්න බෑ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ බස් එකේ හරි ඒ ශාලාවක හරි නම් දොර ගාව තමයි ඉඳගන්නේ. දැන් මේ ෆිල්ම් එකක් බලන්න ගියොත් ෆිල්ම් හෝල් එකේ දොර ගාව ඉන්න. මොකද එයාට හැමතිස්සෙම තියෙන බය තමයි මෙතනින් එළියට පැන ගන්න බැරි වෙයි මොන හරි වුණොත් කියලා. ඒකත් හරි
සුලබ නැහැ. නමුත් අපිට හමු වෙනවා අපේ රැකියාව තුල. ඊට පස්සේ ගියාම ඊට වඩා ඔයවට වඩා වෙනස් සංකා තත්ත්වයක් තියෙනවා. ඒක විශේෂිතයි. OCD කියලා අපි කියනවා. Obsessive Compulsive Disorder. මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි පුද්ගලයා යම්කිසි එක කාරණාවක් සම්බන්ධව ගොඩාක් හිතනවා. එයාගේ සිතුවිලි ගොඩාක් එන්නේ ඒ කාරණාව සම්බන්ධව. හොඳම සහ බහුලම උදාහරණය තමයි අත් දෙකේ කුණු ගෑවිලා ඇති. මගේ අත් දෙකේ විස බීජ ඇති කියලා මේගොල්ලන්ට හිතෙනවා. ඒ හිතුනම නිතර අත හොදනවා. සමහර වෙලාවට අත හොදන්න ගියාම විනාඩි 10ක් 15ක් ටැප් එක අරගෙන අත හොදනවා. මම හිතන්නේ ඔයගොල්ලෝ මේ අහන් ඉන අයට එහෙම උදාහරණ මතකුත් වෙනවා ඇති. එහෙම නැත්නම් බාත් รู එකට නාන්න ගියාම පැය දෙකකටවත් එළියට එන්නේ නැහැ. වතුර ටැංකිය ඉවර වෙනකන් නානවා සබංගගා. ඉතින් මේගොල්ලන්ගේ ගොඩක් වෙලාට එක්ක අතේ කුණු ඇති ඇඟේ කුණු ඇති කියලා ඒ සිතුවිල්ල නොනවත්වා නැවත නැවත එනවා. ඒක හරි පීඩාකාරී. ඒක අඩු කරගන්න ඒගොල්ලෝ දේවල් කරනවා. හොදනවා වගේ. හැබැයි ඒ කරාට తాවකාලික අඩු වුණාට ආයේ ඊගාව මොහොතේ මේක එනවා. ඒතකොට මේක අතහේදිල්ලෙන් හොඳ කරගන්න බැරි දෙයක්. එතකොට එතනටත් වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යයෙන්ම OCD වලට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි. ඒ ප්‍රතිකාරය ඖෂධමය ප්‍රතිකාර වෙන්නත් පුළුවන්. අපි කියනවා කතන චිකිත්සාව. එහෙම නැත්නම් සයිකෝതെරපි වලින් කරන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට අපි කරන්නේ ওই දෙකම එකහු කරලා කරන්නේ. මූලික අවස්ථාවේ කතනෙන් පමණක් කරන්න අමාරුයි. ඖෂධ වලින් යම්කිසි පාලනයක් ගන්න වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ මොන දේ කරන්නත් මම හිතන්නේ ඒකත් ළඟම වෛද්‍යවරුන් මානසික ඒකකම හොය ඉන්න ඕනේ නැහැ කියන එක මම කියන්නේ. අපේ ඕනෑම රජයේ වෛද්‍යශාලාවක ඉන්න OPD එකේ ડોක්ටර් කෙනෙක්ට බලලා තීරණය කළා මම හිතන්නේ OCD මට්ටමේ දේවල් නම් ඒගොල්ලෝ බෙහෙත් කරන්න සූදානම් වෙන එකක් නැහැ. ඔබව එම රෝහලේ හෝ ළඟම රෝහලේ තියෙන මනෝවෛද්‍ය සායනයට යොමු කිරීමක් කරයි. එතකොට මේ OCD වගේ තත්ත්වයනොත් සංකා තත්ත්වයන් වලට එන්නේ. දැන් ඔබතුමිලාගේ මේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පිළිබඳව සඳහන් කිරීමේදී දැන් වර්තමානයේ මේ අපි ගොඩක් වෙලාවට අලුත් දේවල් ගැන හිතලා ඒ දේවල්නේ ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඔබතුමියලත් මේ රෝගවලට මුහුණ දීම, ඒ සඳහා ප්‍රතිකාර කිරීම, ඒ සඳහා මඟ පෙන්වීමත් මේ අලුත් විදිහකට නව පරම්පරාවට ගැලපෙන විදිහට ඒ දේවල් එකට එකතු වෙලාද යන්නේ. ඔව්. අපේ ආයතනයට දැන් අවුරුදු 100ක් වෙන්න එනවා මේ අවුරුද්දට අවුරුදු 100ක්. ඒතර පටන් ගත්ත එකට වඩා ගොඩාක් දේවල් අපි කාලෙත් එක්ක එකතු කරගෙන මේක නව තත්වයන් එක්ක වෙනස් වෙමින් ඒකට හුරු වෙමින් යන්නේ. එතකොට ඇත්තටම පටන් ගත්ත තැනට වඩා ගත්තොත් මුලින්ම මං හිතන්නේ පටන් ගත්තේ වාට්ටු වලින් විතරයි. එතකොට අධික මානසික ආබාධ තියෙන අයව ගෙනාව නැවැත්තුවා. දැන් අපි සේවාව ඊට වඩා පුළුල් අපේ බාහිර රෝගී අංශය. එතකොට එතනට ආවම ඇඩ්මිට් කරන්න ඕනේ නැත්නම් නවත්තන්න ඕනේ නැත්නම් අපි එතනින් ප්‍රතිකාර දීලා නිවාස වලට පිටත් කරලා ඊගාවට ක්ලිනික් දවසක් දීලා ඒ ක්ලිනික් එකට මේ සායනයට යොමු කිරීමක් කරලා ඒ සියල්ල සකස් කරලා යවනවා. ඔබට ඇවිල්ලා ජාතික මානසික සෞඛ්‍යයට ඔබේ ගැටලුව ඉදිරිපත් කළාම ඒ වෙලේම වෛද්‍යවරයෙක් බලලා අවශ්‍ය මූලික ප්‍රතිකාර ටික කරලා නවත්තන්න අවශ්‍ය නම් නවත්තනවා. නමුත් සියලුම දෙනා නවත්තන්නේ නැහැ. ඊට අමතරව අපේ ජාතික මානසික විද්‍යායතනයේ ඉදිරිපස අපි වෙනම නවෝදය කියලා ආයතනයක් පවත්වගෙන යනවා. අපේම ආයතනයේ කොටසක්. එතනදී අපි කතන චිකිත්සාව එහෙම නැත්නම් සයිකෝതെරපි කතා කරලා කරන ට්‍රීට්මන්ට්ස් ගොඩක් අපි එතන කරනවා. එතනටත් ඒ විදිහටම සායනයක් තියෙනවා. එතනට ඇවිල්ලා කතා කරලා ඔබට ඒ අවශ්‍යතාවයේ අනුව දිනයක් ලැබෙනවා. නැවත ඇවිල්ලා මේ ඉදිරි දින ටික පරීක්ෂා කරගෙන බෙහෙත් කරගෙන යන්න. ඒ වගේම ආයතනය තුල ගත්තොත් අපේ විශේෂිත ඒකක දැන් තියෙනවා. ඉස්සර නිකම් වාට්ටු විතරක් තිබුණු තැන්වල දැන් අපිට තියෙනවා මාතෘ හා ලදරු ඒකකයක්. දරුවෙක් බිහි වුණාට පස්සේ එන මානසික රෝග අපි සාමාන්‍ය ව්‍යවහාරයේ වැදුගේ සන්නිය කියලා කියනවා. අනේ ඒ වගේ තත්ත්වවලට දරුවා සහ මව සහ සමහර වෙලාවට ස්වාමි පුරුෂයා හෝ මවගේ මව වගේ කෙනෙක් තියාගන්න පුළුවන් වෙනම කාමර සහ මේ නාන කාමර පහසුකම් සහිත නිවසක් වගේ එකක් වෙනම තියෙනවා. මොකද සාමාන්‍ය වාට්ටු වල ඒ වගේ ඒවා තියන්න බෑ. ඒ වගේම සංජානනීය ආබාධ එහෙම නැත්නම් අපි කියන මොලේ වර්ධනය අඩු දරුවන්ට වෙනම එකක් තියෙනවා. දරුවන් සහ නව යෞවනයන්ට වෙනම ඒකකයක් තියෙනවා. මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කටයුතු සඳහා වෙනම ඒකකයක් තියෙනවා. ඒ වගේම අපේ පුහුණු සහ මේ පර්යේෂණ ඒකකයක් අපි වෙනම පවත්වගෙන යනවා මේ නව සමාජයත් එක්ක කටයුතු කිරීමට අවශ්‍ය සේවා ලබා දීම සඳහා.
දැන් මේ පහසුකම් ලබා ගැනීමේදී බොහෝ වෙලාවට දැන් ඔබතුමිය කිව්වනේ දැන් බටහිර රටවලට වඩා අපේ රටේ මේ පිළිබඳව තිබෙන ඒ කියන්නේ කතා බහ කරන්න ඒ පිළිබඳව අවධානය යොමු කරන්නට තිබෙන මැලිකමක් දක්වනවා කියලා. දැන් මේ දේවල් එක්ක කොහොමද ඔබතුමියලා ඒ තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට වෙහෙසෙන්නේ? මං හිතන්නේ එතනදී අපෙන් කෙරෙන ලොකුම කාර්යභාරය තමයි ජනතාවට මේ දැනුම අරන් යන එක. මේ හැම රෝගයක්ම කායික රෝගයක් හා සමානවම ශරීරය තුල වෙන යම්කිසි රසායනික කායික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මිසක් ඒ කෙනාගේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් නෙමෙයි. මේ ලෙඩක් බෙහෙත් තියනවා බෙහෙත් කරන්න පුළුවන්. අන්න ඒ කෝණෙන් මේක බලන්න ඕනේ කියන එක ජනතාවට ගෙනියන්න නම් අපි ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒ සඳහා අපි ගොඩක් කටයුතු කරගෙන යනවා. මං හිතන්නේ ඔබතුමියලටත් අපිට ඉදිරියේදීත් මේ දේවල් කරන්න සහාය දෙන්න පුළුවන්. ඒ වගේම පාසල් දරුවන් සම්බන්ධ කරගෙන දැනුම ව්‍යාප්ත කිරීම. මොකද දරුවා තමයි ගෙදරට දැනුම ගෙනියන්නේ. එතකොට ඊගාව පරම්පරාව මේක දැනගන්න එක. ඒ දේවලුත් අපි ආයතනෙන් වැඩසටහන් විදිහට පාසල් වලට ගිහිල්ලා කරනවා. සමහරවිට ඒ දරුවන්ව ගෙන්නලා අපි කරනවා. ඒ වගේ වැඩසටහන් කරනවා. ඊට අමතරව සෞඛ්‍ය කාර්ය මණ්ඩලය. දැන් වෛද්‍යවරු සියලු අංශවල ඉන්නෝනේ. ඒ වෛද්‍යවරු හෙදියන් සෞඛ්‍ය සහායක කාර්ය මණ්ඩලය වගේයටත් පුහුණු ආයතනයක් විදිහට මානසික සෞඛ්‍ය පිළිබඳ පුහුණු ආයතනයක් විදිහට අපි කටයුතු කරනවා. නිතිපතාම අපේ පුහුණු සැසි වැඩමුළු පැවැත්වෙනවා. ඒ වගේම මම හිතනවා ඔබතුමියලාගේ ආයතන වලටත් අපි දැන් මීට මාස කිහිපයකට කලින් පුහුණු සැසියක් පැවැත්වුවා ජනමාධ්‍ය වේදීන් සඳහා මානසික සෞඛ්‍ය ගැන දැනුවත් කිරීමට. අවසාන වශයෙන් ඔබතුමියට මේ සාකච්ඡාවේදී විශේෂයෙන් කිව යුතු යමක් තිබෙනවද? ඒකට අවස්ථාව තිබෙනවා ඔබතුමියට. මං හිතන්නේ මේ සාකච්ඡාවෙන් අපිට ගෙදර අරන් යන්න තියෙන ප්‍රධානම කරුණ මේ මතක තියාගන්න ඕනේ දේ මානසික රෝග කියන්නේ දැන් මම මුලින්ම කියන්නේ මනස තියෙන ශරීරය. ඒතර මේ ඔක්කොම ශරීරයේ කොටස් ශරීරයේ ඕනෑම කොටසක් ලෙඩ වෙන්න පුළුවන්. මොලෙත් ලෙඩ වෙන්න පුළුවන්. මොලේ ලෙඩ වුණාම තමයි මානසික රෝග හටගන්නේ. මෙය සැඟවීමට කාරණාවක් නෙමෙයි. ඔබට මට ඕනෑම කෙනෙක්ට මේක හැදෙන්න පුළුවන්. බෙහෙත් තියෙනවා ඉක්මනින් ප්‍රතිකාර ගන්න ඔබට සුව වෙන්න පුළුවන්. කායික සුවය සවිමත් කරන අපේ මානසික සුවය පිළිබඳවයි අද අපි අඟහරුවාදා සුවසිතින් අවධානය යොමු කරේ. කතා බහට එකතු වුණේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය විශේෂඥ මල්ෂාද සිල්වා මහත්මියයි. අප ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අඟහරුවාදා සුවසිතට එක්වීම පිළිබඳව. බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි ඔබතුමියට. බොහොමත්ම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දුන්නට. අද මට තාක්ෂණික මෙහෙයුම ලබා දුන්නා රජීව නානායක්කාර. නවමාධ්‍ය මෙහෙයුම ලබා දුන්නේ කාවින්දී ගාල්‍යාරච්චි. මම සුජාතා කරුණාරත්න. අපි ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් දවසක්. සුව දෙවියට අත්වැලක්. අඟහරුවාදා සුවසිත.